Rare Cinema Wife YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. පේස්මී ඩ්‍රාමා එකේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවරුනේ චාජුන්නිය ප්ලාස්ටික් ශල්‍යකර්මය කරන්න අකමැති වුණ රෝගියෙකුගේ පියා ඔහුගේ මරණයට වග කියන්න ඕන චාජුන්නිය කියලා සටහනක් තියලා සියදිවි නසාගත්ත දෙනෙක්. ඔන්න ඉතින් ඊළඟ දවසේදී ඒ පුද්ගලයාගේ නිවසට එන පොලිස් නිලධාරීන් ඒ ගෙදර පරීක්ෂා කරනවා වගේම මොකද සාක්ෂියක් හමුණාද කියලා ඔවුන්ගෙන් ලියමින් හොයන්න ඇහුවම බල්කනි හා ජනෙල් වල පිටස්තර පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණුවල ලේපැල්ලම්වත් නැහැ. ඒ වගේම ඒ ඇතුළත පිරිසිදුයි කියලා ඔවුන් කියනවා. අතිරේක අධිකරණ වෛද්‍ය ප්‍රතිඵල නිකුත් වුණාම මට ඒ ගැන කියන්න කියලා ලියමින් හොයන්ගේ ඇතුළ පරීක්ෂා කරන්න යනවා. ඉතින් එතන තියෙන කැලෙන්ඩර් එක සටහන් වගේක් තියෙනව දකින්නේ නැහැ. ඒ තමන්ගේ දුරකථනින් ෆොටෝ එකක් ගන්නවා. ඒ වගේම කාමරේ ඉන්නේ මියගිය පුද්ගලයාගේ දියණිය වෙන නම්හිවචු පරීක්ෂා කරන්න තව කොච්චර වෙලා යාවේද නමත්තලා යන්න බැරිද කියලා ලියමින් හොන්ගෙන් අහනවා. ඉතින් ඒ අනිත් නිලධාරීන්ට ඉක්මනට පරීක්ෂා කරලා ඉවර කරන්න කියනවා වගේම කැලෙන්ඩරේ තියෙන විස්තර ඔබේ පියා විසින් ලියුව එකක්ද කියලා ඒකේ තියෙන දේවල් ගැන ලියමින් හොන් නම්හිවචුන්ගෙන් අහුවම ඒක සියදිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. කරුණාකර ඒ ඉක්මනින් අවසන් කරන්න කියලා ඇය දොර වහගන්නවා. තවදුරටත් නිවස පරීක්ෂා කරන ලියමින් හොන්ට හොඳින් පොලිෂ් කළ සපත්තු දෙකක් වගේම පොලිතින්කින් ආවරණය කළ ජැකට් එකක් දකින්න ලැබෙනවා. ඉතින් මේවා දකින ඇයට ඇත්තටම මේ සිදුවීම සියදිවි නසා ගැනීමක්ද කියලා සැක හිතෙනවා. ඊළඟට මේ සිදුවීම ගැන නිවුස් වල පවා යනවා වගේම ඒක බලන රෝහලේ අය ජොන්නු ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක එයාගේ වරදක් නෙමෙයි කියලා කතා වෙනවා. රෝහලේ වාහන නවත්තන ස්ථානයේ ඉන්න මාධ්‍යවේදීන් ජොන්නු වෙනවා දැකලා ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න අහනවා. ඒත් ඔහු එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නේ නැතුව හිටියා. ඔවුන් එක දිගටම ප්‍රශ්න අහනවා වගේම එතනට එන්න ජොන්නියෝගේ යාළුවෙක් වගේම නීතිඥවරියක්ද වෙන ජේකියොන් ඔහු එතනින් එක්කගෙන ගිහිල්ලා ඔයා ඒ පුද්ගලයාගේ මරණයට වග කියන්න ඕනේ නැහැ. ඒ නිසා ඒක නීත්‍යානුකූල ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඒ ගැන කියනවා. ඒ වගේම ඔයා හොඳින්ද කියලා එයා ඔහුගෙන් අහනවා. ඉතින් ඔහු මම හොඳින් අපි යමු මට සැත්කමක් කරන්න තියෙනවා කියලා එයාට කියනවා. වැඩි කලබල වෙන්න එපා. ඒක ඔයාගේ වරදක් නෙමෙයි කියලා ජොන්නියෝ රෝහලට එක්කගෙන යනවා. ඊළඟට ජොන්නියෝ එක්තරා කාන්තාවකට ඇගේ මුළු ප්ලාස්ටික් සැත්කම් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. ඉතින් ඔහු ඒක අවසන් කරාම ඇයගේ දුරකථනයෙන් ජොන්නියෝ සම්බන්ධ සිදුවීම පිළිබඳව වෘත්තිය දකිනවා වගේම ඇයගේ නර්ස්ගෙන් මේකේ ડોක්ටර් චාජොන්නියෝ ගැනක් තියෙනවා. මේ ડોක්ටර්ද කියලා අහනවා. ඉතින් ඒක අහගෙන ඉන්න ජොන්නියෝ ඔයා අපිව විශ්වාස කරන්නේ නැත්නම් ඔයාට සැත්කම අවලංගු කරන්න පුළුවන් කියනවා. ඊළඟට KSS රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී හිම්සොකුන්ට ජොන්නියට සිදුවීමෙන් අනතුරුව රෝහලට වගේම ඔහුටම අපකීර්තිය වැළැක්වීම සඳහා නියමයක් වශයෙන් වෛද්‍ය චාජොන්නියගේ අපරාධ සඳහා ගොදුරු වූ ඉන්දිතයන්ට සැත්කම් කිරීම සඳහා අවුල් වෛද්‍යවරයෙක් ලෙස තාවකාලිකව පත් කරනවා කියලා මේ ලිපියක් එනවා. ඒ වගේම සියෝගන් හෝ පොලිස් නිලධාරියා නම් ගේට්ටුවේ අසල්වාසියෙන් ඔහුගේ නිවසට රාත්‍රියේදී කවුරු හරි එනවා දැක්කද කියලා අහනවා වගේම ඇයි මම මොකද දැක්කේ නැහැ කියලා දර වහගන්නවා. එතන එහාට වෙලා හිටපු ලියමින් මොනවා හරි අලුත් දෙයක් දැනගත්තද කියලා ඔහුගෙන් ඇහුවම සාක්ෂි කරුවන් නැහැ. ඇතුල් වෙන ස්ථානයේ CCTV නැහැ. ඉතින් කවුද ආවේ කියලා බලන්න අමාරුයි. ඒ ස්ථානයේ අපරාධයක් වුණා කියලා පැහැදිලි සලකුණක් නැහැ කියලා පේනවා කියනවා. ඒක අහගෙන ඉන්න අය කියන්නේ ඒක හරි අමුතුයි වගේ කියලා. ඉතින් ඔහු ඔයා අදහස් කරන්නේ මොකන්ද කියලා ඇහුවම ලියමින් ඔයාට දුවෙක් ඉන්නවා කියනවා. ඉතින් කතාව කියලා ඉවර වෙන්න කලින් මැන්දර පන්න සියෝගන් හෝ මොකක්ද මට පෙම්වතියක්වත් නැහැ. ඔයා මොනවද කියවන්නේ අහනවා. ඉතින් ඇය වරවගෙන ඉන්නව දකිනවා. කතාව නවත්තනවා වගේම ඇය කියන්නේ හදපු දේ නැවත කියන්න පටන් ගන්නවා. ඒත් ඒ දුව අසනීපෙන් ඔයාට ඇත්තටම ඇයට සත්කමක් කරලා ඒ අසනීපේ සුව කරන්න අවශ්‍යයි. ඒ නිසා ඔයා දිගටම රෝහල් සොයමින් ගියත් එයාලා සත්කම කරන්න බැහැ කියනවා. ඉතින් ඔයා වෙන රෝහලක් බලන්න සූදානම් කරලා තියෙද්දි ඔය සියදිවි නසාගත්තේ ඇයි කියලා මේ ගිය පුද්ගලයා කැලෙන්ඩරේ සටහන් කරලා තිබුණේ කොහොට පෙන්වමින් නැහැ කියනවා. ඉතින් ඒක අහගෙන ඉන්න සියෝගන්ෝ ඒක හරි අපේ රෝහල් වල වෙන් කිරීම පරීක්ෂා කළ යුතුයි කියනවා. ඉතින් ලියමින් හොට කියන්නේ ඒ අය දුරකථනය හරහා තොරතුරු දෙන්න බැහැ කිව්වා.
ඔයාගේ පෞද්ගලිකව පරීක්ෂා කරලා බලන්න. ඒ වගේම නම්ගීටෙක් මාතාගේ ජංගම දුරකථන ඇමතුම් ඉතිහාසයත් පරීක්ෂා කරන්න කියනවා. සියෝගන්හව ඒකට එකගෙනවා වගේම නමුත් ඒ වෛද්‍ය චාර්ජන්යෝ එක රැයකින් රෝගියෙකු බේරගත් දැහැමි වෛද්‍යවරයෙකුගෙන් මියගිය පුද්ගල සටහනක සඳහන් වෛද්‍යවරයෙකු වුණා. ඇත්තටම මිනිස්සු තේරුම් ගන්න අමාරුයි කියනවා. ඉතින් මේක අහගෙන ඉන්න ලී මින් හොන් මහල් නිවාසයෙන් පහළ තියෙන වාහන පෙන්නලා සියලුම වාහනවල CCTV ප්‍රතිගත කිරීම තනියම එකතු කරන්න කියලා ඔහුට කියනවා. ඊළඟට රෝහලේ තමන්ගේ කාර්යාලයට වෙලා ඉන්න චාර්ජන්යෝගේ ළඟට එන කිම් සොක්කුන් ඔහු අපරාධ සඳහා ගොදුරුව වින්දිතයන්ට සැත්කම් කිරීම සඳහා හවුල් වෛද්‍යවරයෙක්ට තාවකාලිකව පත් කරලා කියනවා වගේම ඒ පිළිබඳ සියලු දෙනාම දැනුවත් කරන මහදි සාකච්ඡාවක් පවත්වනවා. ඒකෙදී ඔහුට තමන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න කියනවා. ඔයා මොන වගේ සහයෝගීතාවයක්ද ඉල්ලන්නේ කියලා ජොන්යෝ ඔහුගෙන් ඇහුවම ඔයා නිශ්ශබ්දව මගේ ළඟ හිටගෙන ඉන්න මම හැමදේම බලා ගන්නම් කියනවා. ඊළඟ දවසේදී නම් යෝචෝ පොලිස් ස්ථානයට ඇවිල්ලා ඇගේ උසස් පොලිස් නිලධාරියව හමු වෙලා යනවා. ලී මින් හොන් දකිනවා වගේම ඇය ළඟට එන ඒ පොලිස් නිලධාරියා නම්ගීටෙක්ගේ මරණයට සුජු හේතුව අෂ්ට විනීම් හා විමතින් සිටීම වගේම ඔහුට 4 වන අදිනේ පසුවන පෙරහළු පිළිකාවක් තිබිලා තියෙනවා. ඒ නිසා ඔහු මිය යන්න කලින් තමන්ගේ දුවට සැත්කමක් කරන්න උත්සාහ කළා. ඔහුට තමන්ගේ දුව සමග ආරවුලක් තිබුණ නිසා කේන්තියෙන් උඩමහලෙන් පැන සියදිවි නසාගත්තා. ඒ නිසා අභ්‍යන්තර විමර්ශන නවත්තලා නම්ගීටෙක්ගේ මරණය ස්වභාවික මරණයක් ලෙස ප්‍රකාශ කරන්න කියනවා. ඉතින් ඇය නම්හ්‍යෝජුගේ පස්සෙන් ගිහිල්ලා ඇය එක කතා කරනවා වගේම ඒ කතා බහ අතරේදී නම්හ්‍යෝජු තමන්ගේ තාත්තා ඇයට සත්කම කරන්න ඒ තරමටම කරදරුණේ ඇයගේ මෝන පිරිස්සීමට හේතුව ඔහු වීමතින් ඇවිත් රණ්ඩු වෙනකොට ඔණු වතුර එකකින් ගහපු නිසා කියලා වගේම ඔහු ඒ වුණ දේ ගැන කනගාටු වුණ නිසා කියලා ලී මින් හොන්ට කියනවා. ඉතින් තමන්ගේ තාත්තගේ සියදිවි නසා ගැනීම ගැන තවත් හොයන එකෙන් තමන්ගේ මේ දේවල් සමාජය දැනගනීවි. ඒ නිසා කරුණා කරලා තවත් ඒ ගැන හොයන එක නවත්තන්න. මොකද මට අපරාධකාරයෙක් ඕනේ නැහැ. මගේ ජීවිතේ නවත්තන්න මගේ තාත්තා හැටියට කියලා කියනවා. එහෙම කියලා යන්න හදනෑට ලී මින් හොන් කියන්නේ මගේ සියලු සැකයන් පහළ යනතුරු ඔයාගේ තාත්තගේ මරණය සියදිවි නසා ගැනීමක් කියලා හිතලා මම නිශ්ශබ්දව ඉන්නම් කියනවා. ඉතින් නම්හ්‍යෝජු ජන දිහා බලාගෙන ඉන්න ලී මින් හොන්ට අතීත සිදුවීමක් මතක් වෙනවා. ඒ එක්තරා පුද්ගලයෙක් පොලිසියේ අත්අඩංගුවට ගන්න සිදුවීමක්. ඉතින් මේ පුද්ගලයා කවුද කියලා වගේම මේ සිදුවීම ඇයට අමතක නොවන සිදුවීමක් උනේ ඇයි කියලා අපිට කතාව ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ඊළඟට KSH පාස්ටි සැත්කම් රෝහලේදී මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපරාධ සඳහා ගොදුරුව වින්දිතයන්ට පොලිසිය හා සම්බන්ධ වේ ඔවුන් සමග සහයෝගයෙන් නොමලේ ප්ලාස්ටික් සැත්කම් කිරීම සඳහා වෛද්‍ය චාර්ජන්යෝගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා කියලා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරිය කිම් සොක්කුන් මාධ්‍යයට කියනවා. ඊළඟට කැපේකක වුණ ආරවුලක් සම්බන්ධව ප්‍රචණ්ඩ අපරාධ කොට්ටාසයට ඇමතුමක් එනවා වගේම ඔවුන් එම ස්ථානයට පිටත් වෙනවා. මේ අතරේදී චාර්ජන්යෝ හා කිම් සොක්කුන් එම පොලිස් ස්ථානයට ගිහිල්ලා ඔවුන්ගේ හවුල්කාරීත්වයේ කිවිසුම අත්සන් කරලා සෝල් දකුණු පොලිස් ස්ථානයේ ප්‍රධානියත් එක්ක හොමාරු කර ගන්නවා. ඊළඟට ලී මින් හොන් වගේම සියෝගන්හෝ අර කැෆේ එක ළඟට යනවා වගේම ඒ වෙනකොටත් එතෙන්ට ඇවිත් හිටපු පොලිස් නිලධාරියෙක් තුවාල වෙලා ඉන්න අපරාධකාරයව එළියට එක්කගෙන එනවා. ඉතින් මේ පොලිස් නිලධාරියා මේ දෙන්නට කියන්නේ මේ පුද්ගලයාගේ මූණේ තුවාලය බරපතලයි කියලා. ඉතින් සියෝගන්හෝ ඔහුව රෝහලට ගෙනියන්න බාර ගන්නවා වගේම මේ පුද්ගලයා තමන්ව ප්ලාස්ටික් සැත්කම් සායනයට එක්කගෙන යන්න කියනවා. මේ අතරදී ලී මින් හොන් ඒ සිදුවීම වුණ තැනට යනවා. ඉතින් එතන කාන්තාවක් කම්පැනියට පත් වෙලා ඉන්නවා වගේම ඇය ළඟ ඇයගේ පෙම්වතාද ඉන්නවා. ඒ වගේම ලී මින් හොන් තමන්ව හඳුන්වා දෙමින් මුලින්ම ඇයගේ ප්‍රකාශය ලබා ගන්න ඇයව වෙනත් ස්ථානයකට එක්කගෙන යන්න ඕන කියලා ඇයට කිව්වම ඇයගේ පෙම්වතා ඒ මිනිහා මගේ පෙම්වතියට කරදර කරන්න හැදුවා කියලා උන සිදුවීම කියනවා. ඔහු ගේම් ප්ලේ කරමින් ඉන්නකොට එතනට වෙලා ඔහුගේ පෙම්වතිය ඉන්නවා වගේම ඇයට කරදර කළා කියලා කියපු පුද්ගලයා කැපේකේ පාර්ට් ටයිම් වැඩ කරන පුද්ගලයෙක් වෙනවා. ඉතින් මේ පුද්ගලයා කැෆේ එක පිරිසිදු කරන බව මවාපාමෙන් ඔහුගේ පෙම්වතිය වෙන සෝබින්ගේ දිහා බලාගෙන හිටියා වගේම ඒ ඔහුගේ හැටි කියලා හිතලා මම ඒ ගැන වැඩි හිතුවේ නැහැ කියලා සෝබින්ගේ පෙම්වතා කියනවා. ඊළඟට ඔහුගේ අතින් බොමින් හිටිය බියර් කෑන් එකක් බිමට වැටුනම අර පුද්ගලයා එතනට ඇවිල්ලා බියර් කෑන් එක ඔහුගේ ළඟින් තියලා එතන පිරිසිදු කරනවා වගේම සෝබින්ගේ පෙම්වතා ප්ලේ කරමින් හිටිය ගේම් එක ඒ සිදුවීම නිසා ගේම් එකේ අවධානය නැති වෙලා පරාජයටපත් වෙනවා. ඉතින් ඔහු ඔයාට ඒක පස්සේ පිරිසිදු කරන්න පුළුවන් නේද කියලා ඇහුවම පස්සේ පිරිසිදු කරන්න ගියොත් ඒක අපහසු වෙනවා කියලා අර පුද්ගලයා ඔහුට කියනවා. ඉතින් සෝබින් ඇගේ පෙම්වතාට ඒ ගැන වැඩි හිතන්න එපා කියලා වොෂ්රූම් එකට යනවා වගේම අර පුද්ගලයා ඇදියා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඉතින් මේ දේ ඇගේ පෙම්වතාට දකිනවා. ඊළඟට අර
පුද්ගලයා සෝබින්ගේ පස්සෙන් යනවා කියලා ඔහුන් ඒ පුද්ගලයාගේ පස්සෙන් යනවා. ඒකේ පස්සෙන් ගිය අර පුද්ගලයා ඇයගේ වොෂ්රූම් එකට යනවා වගේම සෝබින්ගේ පෙම්වතා ඉස්සන්ට යනකොට ඇයට ඒ පුද්ගලයා කරදර කරන්නව නිසා ඇය තමන්ගේ ආරක්ෂාවට අරගෙන ආව පිහියෙන් ඔහුගේ මූණට පිහිපාරක් එල්ල කිරීම නිසා තුවාල වෙලා ඉන්නවා දකිනවා. ඉතින් සෝබින්ගේ පෙම්වතා ලියමිටියොන්ට කියන්නේ වාසනාවට ඇයගේ ආත්ම ආරක්ෂාවට ඇය ළඟ පිහියක් තිබුණා. ඇයට ඒක තිබුණේ නැත්නම් ඔහු ඇයට කරදර කරලා කියලා. ඉතින් ලියමිටියොන් එයා නිතරම යන තැන පිහියක් අරගෙන යනවද කියලා ඇහුවම ඒකටත් ඇයගේ පෙම්වතා උත්තර දෙමින් කියන්නේ ඔව් ආත්ම ආරක්ෂාවට කියලා. ඊළඟට ලියමිටියොන් එයාව පරීක්ෂාවක් සඳහා රෝහලට අරගෙන යනවා. මේ අතරදී හැන්යෝජින් කාන්තාවකට ප්ලාස්ටික් සැත්කම් උපදේශනයක් දෙනවා වගේම ඒක ඉවර කරන ඔහු කැදියන් සමග කතා කරමින් ඉන්න අතරදී වෛද්‍ය චාජන්යෝගේ ප්‍රධානත්වයෙන් පොලිසිය හා සම්බන්ධ වී අපරාධ සඳහා ගොදුරු පුද්ගලයාට ප්ලාස්ටික් සැත්කම් KSH රෝහලේදී කරනවා කියලා දැනගන්නවා. චාජන්යෝ හොයාගෙන යන ඔහු ඒ ගැන කියමින් පළවෙලා තියෙන ලිපිය ඔහුට පෙන්නලා ඒ ගැන අහනවා වගේම ඒ අතරදී චාජන්යෝට රෝගියෙක් ඇවිත් ඉන්නවා කියලා ඇමතුමක් එනවා. ඉතින් ඔහු ප්‍රධාන අධ්‍යක්ෂකවරයා එක්ක එතන යමින් ඉන්නකොට අධ්‍යක්ෂකවරයා මේ රෝගයේ කම්මුලේ ඉඳන් නිකට දක්වා සෙන්ටිමීටර් 12ක කැපුමක් තියෙනවා. ඔහු කාන්තාවක් පසුවස නාන කාමරයට ගිය බව කියනවා. මේකදී ඔහු අපරාධ කරුද විඳිතේද කියලා පැහැදිලි නැහැ කියනවා. ඒත් ඉතින් ජොන්යෝ නම් කියන්නේ මොකක් වුණත් අපි ප්‍රතිකාර පටන් ගමු කියලා. ඉතින් ජොන්යෝ රෝගියා ඉන්න තැනට යනවා වගේම ඔහු ළමින් යුන්මින්සෝ එනවා. ඉතින් ඔහු තමන්ගේ තුවාලය දැකලා බය වෙලා ඉන්නවා වගේම ඔහු ළඟට යන ජොන්යෝ කරුණාකර වාඩි වෙන්න මට තුවාලය බලන්න දෙන්න කියනවා. ඉතින් යුන්මින්සෝ ඔහු දිහා බලාගෙන ඉන්නකොට ජොන්යෝ ඔහුගෙන් ආයෙමත් අහන්නේ ප්‍රතිකාර ගන්න යන්නේ නැද්ද කියලා. ඒක අහලා ඔහු වාඩි වෙනවා. ඊළඟට ඔහු තුවාලේ කැලල් ඇති වේවිද කියලා වෛද්‍යවරයාගෙන් ඇහුවම ඒක හරියටම කියන්න බෑ කියලා ජොන්යෝ කියනවා. ඉතින් ඒක අහන යුන්මින්සෝ කලබල වෙනවා වගේම කරුණා කරලා මගේ මොහොත කලින් තිබුණා වගේ හදන්න ඇත්තටම මම කිසි දෙයක් කළේ නැහැ කියනවා. එතන ඉන්න සියෝගන් හෝ සංසුන් වෙලා අපි ප්‍රතිකාර අරගනිමු කියලා ඔහුට කියනවා. ඉතින් ඔහු සංසුන් වෙලා එතන වාඩි වෙනවා වගේම මේ අතරදී ලියමින්යන් සෝබින්ව හදිස්සි වෛද්‍ය මධ්‍යස්ථානයට එක්කගෙන එනවා වගේම ඊළඟට දොර අරින ලියමින්යන් ඇයට රෝහල ඇතුළට යන්න කතා කළාම ඇත්තටම ඔහුට මට අතර කරන්න උනේ නැහැ. ඇත්තටම මම පරීක්ෂාවට යන්න ඕනේද අහනවා. ඒක අහන ලියමින්යන් ඇයට කියන්නේ හදිස්සි වෛද්‍ය මධ්‍යස්ථානයේ අසල අතවරින් ලක්වුණ කාන්තාවට ප්‍රතිකාර කරන්න වගේම ඔහුට පරීක්ෂා කළ සාක්ෂි එකතු කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේ කාන්තා වෛද්‍යවරු විතරයි ඉන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා. ඊළඟට සෝබින් ඇයට කියන්නේ මට ලිංගික අතවරයකට ලක් වුණා වගේ නෙමෙයි. මට එහෙම වෙන්න ඕනේ නැහැ. කිසිම හේතුවක් නැතුව වර්ධවා වටහාගෙන තියෙනවා කියලා. ඉතින් ඒක අහගෙන ඉන්න ලියමින්යන් ඊළඟට දොර වහලා ඒ ගැන මෙතන කතා කළාට කමක් නෑ නේද අහනවා. ඉතින් ඒකට සෝබින් එකට වුණාම ලියමින්යන් ඇයගේ දුරකථනයේ ඒ කියන දේවල් ප්‍රතිගත වෙන්න දානවා වගේම ඔයාගේ පෙම්වතාවන ආග්ඩොන් මහතා කැපේගෙන් සැරකරු සමග රණ්ඩු වී ඇති අතර ඊට පස්සේ ඔහු කිව්වා ඔයා වොෂ්රූම් එකට ගියා කියලා. ඊළඟට මොකද වුනේ කියලා සෝමින්ගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් නෑ ඔව් මම වැසගිනියෙන් එළියට එනකොට හරියටම දොර ඉස්සරහා කියලා කියනවා වගේම එතන ඒ වෙලාවේ වුණ සිදුවීම අපිට පෙන්වනවා. ඇය ළඟට එන යුන්මින්සෝ ඇයගේ උඩ වෙනම විරුද්ධ කරනවා වගේම ඒ වෙලාවේ මම කොච්චර කම්පණය වුණාද කියනවනම් ඒ මොහොතේ මම දන්නේම නැතුව ඒ පුද්ගලයාගේ දිහාවට පිය දික් කළාම ඔහුගේ මුණ කැපුණ කියනවා. ඉතින් මේක කියලා අවසන් වෙන ඒක ආත්ම ආරක්ෂාව නේද කියලා ලියමින්යන්ගෙන් අහනවා. ඒ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න ලියමින්යන් තත්ත්වය අනුව ඒ එසේ පේනවා. නමුත් දැන් අපි සාක්ෂි එකතු කරන්න මධ්‍යස්ථානයට යමු කියනවා. ඒක අහන සෝමින් මොන සාක්ෂිද? මට ඇත්තටම සුළු ශාරීරික සම්බන්ධතා තිබුණේ නැහැ කියනවා. ඉතින් ලියමින්යන් කියන්නේ ශාරීරික සම්බන්ධතා වලට අමතරව වින්දිතේගේ ඇඳුම්මත හොළුවාවන් හා වඩු බාහිර ආදියද සාක්ෂි වශයෙන් ගන්න පුළුවන් කියනවා. මේ අතරදී රාජොන්යෝ යුන්මින්සෝට ප්‍රතිකාර කරනවා වගේම තුවාලේ ආරම්භක ස්ථානයේ ගැඹුරුයි. ඔයාට කිසියම් අපහසුතාවයක් දැනෙනවා නම් මට කියන්න කියලා ජොන්යෝ ඔහුට කියනවා. ඉතින් ඔහු මට අපහසුතාවක් දැනෙන්නේ නැහැ කියනවා. ජොන්යෝ ඔහුගේ දිහා හොඳින් බලනවා වගේම ඔහුට ප්‍රතිකාර කරනවා. ඊළඟට පරීක්ෂාවට ගිය සෝබින් ලියමින්යන් එක්ක එළියට එනවා. ඒ එක්කම සෝබින් හොයාගෙන ආව ඇගේ පෙම්වතා ඇයගෙන හොයලා බලනවා වගේම අපිට දැන් යන්න පුළුවන්ද කියලා ඔහු ලියමින්යන්ගෙන් අහනවා. ඔහුගේ සපත්තුව දිහා බලන ඇය ඔහුගේ සපත්තුවේ ලේ පැල්ලම් තියනවා දැකලා ටිකක් ඉන්න ඔයා සපත්තු දෙක දෙන්න කැමතිද අහනවා.
මගේ සපත්තු නැතුව මම යන්නේ කොහොමද කියලා හොයවුවම ඇය යම් පුද්ගලයෙක්ට කතා කරලා ඔයාට අමතර සපත්තු දෙකක් තියෙනවද අහනවා. මේ අතරේදී සියෝගන් හෝ යුන්මින්සෝට ප්‍රතිකාර කරන කාමරයෙන් එළියේ ඌට ප්‍රතිකාර ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා. ඌට කතා කරන ලියමින්හියන් මම චෝදිතයාගෙන් කට උත්තරයක් ගන්නම්. ඔයා කැෆේකට ගිහිල්ලා ප්‍රදේශය ගැන විමර්ශනය කරන්න. රෝහල කොහෙද? මට ස්ථානය කියන්න කියනවා. ඊළඟට සියෝගන් හෝ යුන්මින්සෝ වැඩ කරපු කැෆේ එකේ අධිකාරියව හමු වෙලා තියෙනවා වගේම ඔය යුන්මින්සෝ විසින් ඇඳපු චිත්‍රපටයක් සියෝගන් හොට බලන්න දීලා තියෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා මින්සෝ හරිම නිහඬයි. ඔහු නිතරම චිත්‍ර අඳිනවා. ඒ වගේම එයා ටිකක් විශේෂයි. ඒත් මේක මේ දෙයට සම්බන්ධද කියලා මට විශ්වාස නැහැ කියලා ඒ පුද්ගලයා සියෝගන් හොට කියනවා. ඉතින් සියෝගන් හෝ ඒ මොකද්ද කියලා ඔහුගෙන් ඇහුවම මෑතකදී කාන්තාව වොෂ්රූම් එක ආවට සැඟවී සිටින කෙනෙක් ගැන පාරිභෝගිකයෙ පැමිණිලි කළා. ඒ නිසා මම CCTV පරීක්ෂා කළා. ඒකේ යුන්මින්සෝ කාන්තාව වොෂ්රූම් එක හරියේ ඉන්නවා තිබුණා. ඒත් ඔහු ඒකේ කැමරාවක් සවි කරලවත් කාන්තාවන්ට කරදර කරලවත් නැහැ. ඒ නිසා අපි ඒ ගැන තවදුරටත් එව්වේ නැහැ කියනවා. ඒ අතරදී ජොන්යෝ යුන්මින්සෝගේ තුවාලයට මැහුම් දානවා. ඉතින් ඒක ඉවර කරන ඔහු මැහුම් දාලා ඉවරයි කියලා යුන්මින්සෝට කිව්වම කරුණාකරලා මට කණ්ණාඩියක් දෙන්න කියලා ඔහු ජොන්යෝගෙන් ඉල්ලනවා. ඉතින් හෙදිය ඔහුට කණ්ණාඩියක් ගෙනත් දෙනවා වගේම ඔහු නොසන්සුන් ආකාරයෙන් තමන්ගේ මුණ දිහා බලනවා. ඉතින් ඔහුගේ දිහා නැවතත් ජොන්යෝ හොඳින් බලාගෙන ඉන්නවා වගේම ලියමින්හියන් දොරට තට්ටු කරමින් එතනට එනවා. ඉතින් ඇය යුන්මින්සෝ මහතාගේ ප්‍රතිකාර කියලා කියනකොටම ඇයට ඉතුරු ටික කියන්න නොදී කරුණාකර එළියේ ඉන්න කියලා ජොන්යෝ ඇයට කියනවා. මොකක්ද? මහොම ඔක්කොම ඉවරයි කියලා කියන්න ගත්තම ඒකටත් මැදට බලින් ජොන්යෝ ඇයට ඉතුරු ටික කියන්න නොදී මේක රෝහලක් මම වෛද්‍යවරයා රෝගියට යමක් වැරදුනොත් ඔයා වගේම බාර ගන්නවද අහනවා. ඉතින් ඇය ඔයාට වැඩි කාලයක් දෙන්න බෑ කියලා එළියට යනවා. ඇය යනකම් ඉඳලා ජොන්යෝ යුන්මින්සෝගෙන් අහන්නේ සත්කම් සිදු කළේ කවුද කියලා. ඔය අතරදී ලියමින්හියන් හා තවත් පොලිස් නිලධාරියෙක් පිටතට වෙලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා බැරිම තැන ලියමින්හියන් ඇතුළට යන්න හදනකොට නර්ස් කෙනෙක් රෝද බුඩුවක් අරගෙන එනවා වගේම ඒකෙන් යුන්මින්සෝව තියනවා දකින ලියමින්හියන් මොකක්ද උනේ අහනවා. ඒ වගේම ජොන්යෝ ඒ හෙදියට ඔහු ශල්‍යගාරයට ගෙනියන්න කිව්වම ඒක අහගෙන ඉන්න ලියමින්හියන් ඒ ඇයි අහනවා. යුන්මින්සෝ මහතා වහාම ශල්‍ය කර්මයකට භාජනය කරන්න වෙනවා කියලා ජොන්යෝ ඇයට කියනවා. කුමන ආකාරයේ සත්කමක්ද කියලා ඇයෝගෙන් අහනවා වගේම ජොන්යෝ ඇය දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට ජොන්යෝ යුන්මින්සෝගේ පියවර තැම්පත් කිරීම ඉවත් කිරීමෙන් සත්කම කරනවා පෙන්වනවා. ඉතින් ශල්‍යගාරයේ පිටතට වෙලා බලාගෙන ඉන්න ලියමින්හියන් කල්පනා කරන්නේ ශල්‍ය සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයක සිටින රෝගියෙන් ලිංගික අතවර කරන්න උත්සාහ කරලා තියෙනවද? ඒකත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් පෙළෙන රෝගියෙක්ද කියලා. ඉතින් අපිට ඒකෙන් හිතාගන්න පුළුවන් ජොන්යෝ ඇයට යුන්මින්සෝගේ සත්කම ගැන කියලා තියෙනවා කියලා. ඊළඟට සියෝගන් හෝගෙන් ඇයට ඇමතුමක් එනවා වගේම යුන්මින්සෝ කැපේ එකේ කාන්තාව වොෂ්රූම් එකකට සැඟවිලා ඉන්නවා. මීට පෙර දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා කියනවා. ඉතින් ඒක අහගෙන ඉන්න ලියමින්හියන් හිතන්නේ යුන්මින්සෝගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවයට කාන්තාව වැසිකිළිය අවශ්‍යයි. ඉතින් මේ දේ ගැන කතා කිරීම පහසු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම සූබින් මේක ආත්මා ආරක්ෂාව නේද කියලා වගේම මොන සාක්ෂිද මට සුදු ශාරීරික සම්බන්ධතා තිබුණේ නැහැ කියලා කිව්ව හැටි ඇයට මතක් වෙනවා. ඉතින් මේ දේවල් මතක් කර නැහැ මේ නඩුව විසඳන්න අපිට වෙනත් සාක්ෂියක් අවශ්‍යයි කියලා හිතනවා. ඒ එක්කම යුන්මින්සෝගේ සත්කම ඉවර කරන ජොන්යෝ එළියට එනවා වගේම ඔහු දකින ලියමින්හියන් සත්කම අවසන් අහනවා. ඉතින් ඔහු කියලා ඇයව ගණන් ගන්න නැතුව යන්න හදනකොට ඇය යුන්මින්සෝගේ සත්කම් වාර්තාව කියලා කියන්න හදනකොට ඔයාට ඒව ලබා ගන්න බැහැ කියලා ජොන්යෝ කියනවා. ඒ වාර්තාව මට ලබා දෙනවට රෝගියත් එකඟ වෙන එකක් නැහැ. සියලුම වෛද්‍ය වාර්තා හෙළි කරන්න ඔහු කැමැත්ත දුන්න නම් ඔයා දැනටමත් පොලිසියට කතා කරලා ඇති නේද? ඔහු අපරාධකාරයා නොවෙන්න ඉඩ තියෙනවා. ඒක ඔප්පු කරන්න අවස්ථානුකූලව සාක්ෂි ඕන කියලා ලියමින්හියන් ජොන්යෝට කියනවා. ඒක අහගෙන ඉන්න ජොන්යෝ ඇයට කියන්නේ ඔහු සංක්‍රාන්ති ලිංගිකයෙක් කියලා සාක්ෂි ලැබුණ පමණින් ඔහු සූබින්ට අතවර කරන්න ගියා කියන එක ඉවත් කරන්න අපහසුයි කියලා. යුන්මින්සෝගේ ශල්‍ය කර්ම වාර්තාවලින් විතරක් ඔහුට එල්ල වෙලා තියෙන වර්ධින් නිදහස් කරගන්න බෑ. ඒකට අපි වෙනත් ක්‍රමයක් හොයාගන්න ඕන. ඔහු බාරව සිටින වෛද්‍යවරයා පවා යුන්මින්සෝ ප්‍රහාරකයා නෙමෙයි කියලා හිතනවා කියලා ලියමින්හියන් කියනවා. මගේ මතය වැදගත්ද කියලා ජොන්යෝ ඇයගෙන් ඇහුවම ඇය ඔහුට ස්තුති
කරලා යනවා. ඊළඟ දවසේදී සෝල් දකුණු ප්‍රචණ්ඩ අපරාධ කොට්ටාසයේ ප්‍රධාන පොලිස් නිලධාරියා මේ සිදුවීම විමර්ශනය කරන අනිත් නිලධාරීන් එක්ක සාකච්ඡාවක් පවත්වනවා වගේම ඒකදී ඔහු අපරාධය සම්බන්ධ අපරාධ ක්‍රියා සිදු කරන පුද්ගලයාගේ තත්ත්වය කොහොමද අහනවා. ඔහු තාම රෝහලේ කියලා සියෝගන් ඔහුට කිව්වම ඔහු නැවතත් ප්‍රශ්න කරන්නේ ඇයි ඔහු තවම රෝහලේ ඉන්නේ කියලා. ඉතින් සියෝගන් ඔහුට පැහැදිලි කරනවා ඔහුගේ මුහුණ මැහුම් තුවාලේ තරමක් විශාලයි. ඒකට මැහුම් දාලා ප්‍රතිකාර කරලා ඒක ටිකක් අඩු වෙනකන් රෝහලේ ප්‍රතිකාර අවශ්‍යයි කියලා. ඔහු පාස්ටික් සැත්කමකට ගියාද ඔය තරම් රෝහලේ තියන්නේ ඔහුව වහාම පොලිසියට ගේන්න කියලා ප්‍රධානියා කියනවා. ඉතින් මේ වෙනකන් ඉහළව කල්පනා කරමින් හිටිය ලීමින් යොන් ඊට කලින් මට බලන්න ඕන දෙයක් තියෙනවා කියනවා. ඒ මොකද්ද කියලා ප්‍රධානියා අහුවම පරීක්ෂා කිරීමෙන් පසු මම නැවත වාර්තා කරන්නම් කියලා එතනින් යනවා. ඔන්න ඉතින් යුන්මින්සෝ රෝහලේ තාම නැවතිලා ඉන්න ඇත්ත හේතුව ප්‍රධානියට කියන්න බැරි නිසා ඔහුව පොලිසියට ගේන එක පරක්කු කරමින් හිටපු ලීමින් හ්යොන් සහ සියෝගන් හෝ දෙන්නගෙන් සියෝගන් හෝ විතරක් දැන් මෙතන ඉතුරු වුණ නිසා ඔහුත් ෂේප් එකේ එතනින් මාරු වෙන්න හදනකොට ඔහුව නවත්තන ප්‍රධානියා ඔයා ගිහින් සැකකරු එක්කගෙන එන්න කියනවා. ඉතින් යුන්මින්සෝව යොන්යෝ පරීක්ෂා කරලා ඉවර වෙලා ඔහු එක්ක කතා කරමින් ඉන්නකොට එතනට සියෝගන් හෝ සමගින නර්ස් කෙනෙක් යුන්මින්සෝව පොලිසියට එක්කගෙන යන්න දැන් පුළුවන් ද අහනවා. ඉතින් ඒකට ජොන්යෝ අවසර දෙනවා වගේම සියෝගන් හෝ ඌව නර්ස් කෙනෙක් එක්කගෙන යනවා. ලිෆ්ට් එකට නැගපු එයාලා ළඟට එකපාරටම ජොන්යෝ වෙනවා වගේම මොකද්ද ප්‍රශ්නේ කියලා සියෝගන් හෝ ඔහුගෙන් අහනවා. ඉතින් මෙතන වෙන දේ දැන් අපිට පෙන්වන්නේ නැහැ. මෙතන මොකද්ද උනේ කියලා කතාව ඉස්සරහදී අපිට දැනගන්න පුළුවන්. ඊළඟට සෝබින්ගේ මෙමතාගෙන් ගත්ත සපත්තු දෙක ලීමිනියන් රුධිර රටා විශ්ලේෂණාගාරයකට දීලා තියෙනවා වගේම ඒකේ වාර්තාව එය ලබාගෙන එතනින් එළියට එනවා. එතනින් එළියට එන අය කලබලෙන් දුවනවා. මේ අතරදී ජෝකනෝ සෝබින්ගේ ගෙදරට ගිහින් තියෙනවා වගේම ඔහු රහස් පරීක්ෂක කෙනෙක් කියලා ඇයට ඔහු හඳුන්වලා දෙනවා. ඉතින් ඔහු පාක් ඩොංගන් මහතා කොහෙද ඔහු ඇතුලේ ඉන්නවද කියලා ඇගෙන් ඇහුවම ඇය කියන්නේ ඔහු වැඩකට එළියට ගියා කියලා. ලිෆ්ට් එකේ එන සද්දය නැහැ. ඔයාලගේ ගෙදර ඇතුලේ ඔහු ඉන්නවද කියලා බලන්න අවශ්‍යද කියලා සියෝගන් හොව ඇතුලට ගන්නවා වගේම ගෙදරට එමින් හිටිය පාක් ඩොංගන්ට පොලිසියෙන් ඔහු හොයාගෙන ආවා. ඇතුලට එන්න එපා යන්න කියලා කරනවා වගේම ඒත් එක්කම එළියට එන සියෝගන් ඔහුව දකිනවා. සියෝගන් ඔහුව දකින ඔහු එතනින් දුවනවා වගේම සියෝගන් ඔහුගේ පසුපස ඔහුව අල්ලගන්න දුවනවා. කොහොම හරි ඔහුව අල්ලගන්න පැන සියෝගන් ඔහුගේ කකුල ලුක් වෙනවා වගේම ඔහුට නැගිට ගන්න අපහසු වෙනවා. ඉතින් එතනට එන ලීමින් හ්යොන් පාක් ඩොංගන්ගේ පස්සෙන් යනවා. අයගෙන් බේරෙන්න දුවලා හොඳටම මහන්සි වෙන ඔහු අවසානයේදී ඇයට යටත් වෙනවා. එතනට සියෝගන් ඔහු ආවම මොකක්ද උනේ? ඇයි ඔයා මෙතන ඉන්නේ කියලා ඔහු ඇගෙන් ඇහුවම ඇයත් ඒ ප්‍රශ්නේම ඔහුගෙන් අහනවා. ඉතින් සියෝගන් ඔහු ඇයට කියන්නේ ඒ වෛද්‍ය චාර්ජන් යුනිසා කියලා. ඊළඟට ලිෆ්ට් එකේදී වුණ සිදුවීම ඔහු ඇයට කියනවා. යන්න හදන සියෝගන් හොව ලිෆ්ට් එකේදී නවත්තන ජොන්යෝ යුන්මින්සෝගේ මුහුණ තුවාල කළ කාන්තාව කොච්චර උසද කියලා සියෝගන් හොගෙන් අහලා තියෙනවා වගේම ඔයා ඇයි ඒ ගැන අහන්නේ කියලා සියෝගන් හොගෙන් අහලා තියෙනවා. ඊළඟට ජොන්යෝ තුවාලේ ආරම්භ ස්ථානයේ ගැඹුර අවසාන ස්ථානයේ වගේ දෙගුණයටත් වඩා ගැඹුරුයි. ඒ නිසා තුවාලේ දිශාව ඉහළ සිට පහළටද වෙනවා. පහළ දුන්න පුද්ගලයාගේ උරහිස උස නම් ආයුධය භාවිතා කිරීම අඩු වෙනවා. එහෙනම් තුවාලේ දිශාව පහළ සිට ඉහළට යන්න තිබුණා. ඒ නිසා තුවාල වෙලා තියෙන එක දිහා බැලුවම යුන්මින්සුව තුවාල කරපු කෙනා ඌට වඩා උස කෙනෙක් වෙන්න ඕන කියලා ජොන්යෝ සියෝගන් හොට කියලා තියෙනවා. ඊළඟට පොලිස් ස්ථානයේ ඉන්න සියෝගන් හෝ ජොන්යෝ දුන්න යුන්මින්සුවගේ තුවාල වාර්තාව ලීමින් හ්යොන්ට බලන්න දෙනවා. ඊළඟට ලීමින් හ්යොන් පාක් ඩොංගන්ගෙන් ප්‍රශ්න කරනවා වගේම ඒකෙදී ඔහු පොලිසියට දුන්න කට උත්තරය ගැන කියලා ඒ වුණත් ඔයාගේ සපත්තු වලින් එතන උනේ ඒ සිදුවීම නෙමෙයි කියලා ඇය ඒ ගැන උට පැහැදිලි කරන්නේ ඔහුගේ සපත්තුවේ තියෙනවා වගේ ලේබැල්ලමක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් ආයුධය පැද්දෙන විට ආයුධයේ තිබුණ ලේ විසවීමෙන් කියලා වගේම ඒ කියන්නේ පාක් ඩොං මහතා ඔයා යුන්මින්සෝට පහළේ වුණ වෙලාව එතන ඉඳලා තියෙනවා කියනවා. ඊළඟට එදා එතන උන ඇත්ත සිදුවීම අපිට පෙන්වනවා. කැෆේ එකේ යුන්මින්සෝ පිළිදු කරමින් ඉන්නවා වගේම ඒකේ ගේම් ප්ලේ කරන ගමන් බියර් පානය කරමින් පාක් ඩෝගන්ද ඉන්නවා. ඒ වගේම එතන ඔහුගේ පෙන්වතිය වෙන සූපින්ද ඉන්නවා. පාක් ඩෝගන්ගේ අතින් ඔහු බොන ගමන් හිටපු බියර් සහිත කෑන් එකක් බිමට වැටලා එතන පිරිසිදු වුණ නිසා එතනට එන යුන්මින්සෝ ඒ බියර් කෑන් එක ඔහුගේ ළඟින් තියලා එතන පිරිසිදු කරනවා. ඉතින් මේකෙන් පාක් ඩෝගන්ගේ අවධානය ගේම් එකෙන් එළිහුණ නිසා ඔහු ගේම් එකෙන් බර දිනවා. ඒකට යුන්මින්සෝ එක කේන්ති ගන්නවා. ඔයාට මේක පස්සේ සුද්ධ කරන්න පුළුවන් නේද කියලා කිව්වම මෙතනට අරක්කු ගේන්න බෑ කියලා යුන්මින්සෝට කියනවා. ඉතින් මෙතන වලියක් යන්න හදනකොට සූබින් එක නවත්තනවා වගේම ඇය
වොෂ්රූම් එකට යනවා කියලා එතනින් යනවා. ඒ වගේම යුන්මින් සෝද කාන්තාව වොෂ්රූම් එක ළඟට ඇවිල්ලා එළියට වෙලා එන්නකොට එතනට එන පාක් ඩොන්ගන් ඔහු ඒක ඇතුළට තල්ලු කරලා ඔහුගේ මුහුණට පීයකින් ගහලා මම කිව්වා නේද පස්සේ සුද්ධ කරන්න කියලා කෑ ගහනවා. ඒ සද්දෙට ඇතුළේ හිටපු සූබින් එළියට ඇවිත් බලනවා වගේම ඔයාට පිස්සුද කියලා ඇහුවගෙන් ඇහුවම මේ මෝඩය නිසා මම ගේම් එක පෙරදුනා කියලා කෑ ගහනවා. ඉතින් තුවාල වෙලා ඉන්නේ යුන්මින් සෝව දකින්න ඇය ඔයා මේක කළේ මෝඩ සෙල්ලම නිසාද කියලා එතනින් යන්න හදනවා. යන්න හදන ඇයව නවත්තන බාග්ඩොන්ගන් ඔයා කොහෙද යන්නේ මට උදව් කරන්න කියනවා. මට ඔයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා ඇය කිව්වම එනාවෙන ඔහු ඇයගේ ඇඳුමෙන් ඇඳලා ඒක ඉරලා දානවා. ඉතින් උන දේ කියන ඔහු යුන්මින්සෝ තමයි මුලින්ම රණ්ඩුව පටන් ගත්තේ කියලා කෑ ගහනවා. ඊළඟට රාත්‍රියේදී රෝහලේ තමන්ගේ කාර්යාලයට වෙලා එන ජොන්නිව බලන්න එන යුන්මින්සෝ යොන්නුවට හැම දෙයකටම ස්තුති කරනවා. ඉතින් යොන්නු ඔහුට කියන්නේ ඒ ගැන ඉච්චර හිතන්න එපා. මම කළ යුතු දේ කළා විතරයි. ඔයාට තුවාල කැලල් මකා ගන්න අවශ්‍ය නම් සති දෙකකින් විතර ආයෙත් එන්න කියලා. ඊළඟට යුන්මින්සෝ තමන් ඇඳපු චිත්‍රයක් ජොන්නුවට දීලා ඒක මම ඇන්දේ මම ලිලි එල්මේ වගේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න හීන දකිනවා කියනවා. මෙයාලා දෙන්න කතා කරමින් ඉන්න තැනට hän යෝජින් එනවා. ඉතින් ජොන්නිව උපදේශනයක ඉන්න නිසා ඔහු යන්න හදනකොට යුන්මින්සෝ ජොන්නිවට ස්තුති කරලා යනවා. ඉතින් ඇතුළට එන hän යෝජින් අල්ලපු ගෙදර අලුතෙන් අරපු බාර් එකට අපි යමු කියලා යනවා. ඊළඟට පොලිසියට වෙලා එන ලීමින්යොන්ට ජොන්නියෝ මුලින් හදිසි ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා සියෝගන් හෝ කියලා දෙන්න එක්ක ජොන්නියෝ ගැන කතා කරමින් ඉන්නකොට නම් ගීටෙන් ඔහුගේ දුවට සැත්කමක් කරන්න බලන්න ගිය රෝහල් වල වෙන්කේම් පරීක්ෂා කළාද කියලා ලීමින්යෝ සියෝගන් හෝගෙන් අහනවා. ඉතින් ඔහු ඒ ගැන හෙව්වා වගේම ඒ විස්තර ටික කියලා ආයෙ ඔහුගේ මරණය ගැන විමර්ශනය කරන්න මරණතුවක් ඉල්ලලා තියෙන්නේ කියනවා. ඊළඟට වාහනවල ඩෑෂ් කම් වලින් මොකුත් හොයාගත්තේ නැද්ද කියලා ලීමින්යෝ ඔහුගෙන් ඇහුවම ඒ දර්ශන වලින් මොකුත් හොයාගන්න බෑ. ඒවා වැඩක් නැහැ කියනවා. ඒව වැඩක් නැද්ද කියලා ලීමින්යොන් තරහින් ඔහුගෙන් ඇහුවම මම දැන්ම කතා කරලා ඒ දර්ශන ටික ඉල්ලගන්නම් කියනවා. ඒ එක්කම ඔවුන්ට නම් යෝජුගෙන් නැමතුමක් ඇවිල්ලා දෙන්න එක්ක අයව බලන්න ගිහින් තියනවා වගේම හමුන ඩෑෂ් කැම් වීඩියෝ එක නම් යෝජුට පෙන්නනවා. ඉතින් එතන ඉන්න ඇයගේ අසල්වාසියවුන්ට කියන්නේ නම්ගීටෙක් මිය ගිය දවසේදී කවුරු හරි ඒ අසලින් යනවා මම දැක්කා. එදා මම ටිකක් බීලා හිටියේ. ඒ නිසා මම ඔහුගේ මූණ දැක්කේ නැහැ. ඒත් ඔහුගේ සපත්තු ටිකක් අමුතුයි එනවා. ඉතින් මේක අහගෙන ඉන්න නම් යෝජු අහන්නේ එතකොට මගේ තාත්තගේ මරණය සිහිදී වෙනසා ගැනීමක් නෙමෙයිද කියලා. ඉතින් ලීමින්යොන් ඒක අපිට තවම කියන්න බෑ. අපි ඒ ගැන තව හොයනවා. ඒ වගේම සාක්ෂි දුන්න කෙනාගේ ආරක්ෂාව සඳහා අද අපි කතා වුණ දේවල් අපි අතර විතරක් තියාගනිමු. මම විමර්ශනය කරලා නැවත ඔයාව සම්බන්ධ කරගන්නම් කියලා යන්න හදනවා. මම මේ ගැන දැනගෙන හිටියේ නැහැ. මම කිව්වා පරීක්ෂණය ඉක්මනින් ඉවර කරන්න කියලා කිව්වා කියලා දුකින් තාත්තා ඇතුළු දන දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ලීමින්යොන් ඇයට කියන්නේ ඒ ගැන දුක් වෙන්න එපා. මම කවදාවත් පරීක්ෂණය අවසන් කරන්න හිතුවේ නැහැ කියනවා. ඊළඟට පෙන්නන්නේ වැඩ ඉවර වෙලා ගෙදර යන ජොන්නුව. ඒ වගේම ඕකේ පස්සෙන් තව පුද්ගලයෙක් වාහනයකින් යනවා. මේ අතරේදී නම්හෝජුගේ ගෙදරින් එළියට ආව ලීමින්යොන් ඩෑෂ් කැම් එකට හවුන පුද්ගලයා නම්ගීටෙක්ගේ මරණයට සම්බන්ධයි. ඒත් ඔහු හිතාමතාම ජොන්නුව මේකට සම්බන්ධ කරන්නේ ඇයි කියනවා. ඔය අතරේදී ජොන්නුවගේ පස්සෙන් යන පුද්ගලයා වෙන්නනවා වගේම ඔහු කළු මාස්ටර් එකක් හා කළු තොප්පියක් පැනගෙන ඉන්නවා. මේ අතරේදී ආයමත් ලීමින්යොන් හා සියෝගන් හෝ කතා වෙනවා පෙන්වනවා. ඉතින් සියෝගන් හෝ ඇයට කියන්නේ ජොන්නුව එක්ක ඒ පුද්ගලයාට අමනාපයක් ඇති කියලා. ඒ වගේම ආයමත් ජොන්නුව හා ඔහුගේ පස්සෙන් ගිය පුද්ගලයාව පෙන්වනවා. ජොන්නුව බඩු වගේක් ගන්න කඩයක් ළඟින් වාහනය නවත්තලා බඩු ගන්න යනවා අර පුද්ගලයා බලාගෙන ඉන්නවා. ඒ වගේම ජොන්නුව බඩු ටික අරගෙන එළියට එනවා. මේ අතරේදී ආයමත් ලීමින්යොන් හා සියෝගන් හෝ කතා වෙනවා පෙන්වනවා. ඉතින් සියෝගන් හෝ ඇයට කියන්නේ එතකොට චාජොන්නුව අනතුරේ නේද කියලා. බඩු අරගෙන වාහනේ ළඟට එන ගමන් ඉන්න ජොන්නුව අප්පන්නර පුද්ගලයා වාහනෙන් වේගයෙන් හොදියාවට එනවා වගේම ඒක දකින චාජොන්නුව බය වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ සිදුවීමත් එක්ක පේස්මී ඩ්‍රාමා එකේ දෙවෙනි කොටසත් අවසන් වෙනවා. ජොන්නුවට මොනවා වෙයිද කියලා බලන්න ඊළඟ කොටසින් හමු වෙමු.